Hi guys, කොහොමද ඔයාලට? ඔයාලා සතුටින් පරිස්සමින් ඇති කියලා හිතනවා මං. ඉතින් මේ මගේ පස්වෙනි vlog එක. පස්වෙනි vlog එක විදිහට day vlog එකක් තමයි මං අරන් ආවේ. 15 minutes later. ඔන්න ඉතින් උදේ පාන්දරම නැගිටලා අපි මේ අනුරාධපුර යන්න තමයි හදන්නේ. ඔයාලට මේ වැවක් පෙන්නේ. ඒ වැව බල්ලු වැව. මේ බල්ලු වැව සම්පූර්ණයෙන්ම හිඳලා තියෙන්නේ දැන්. අපි ඉතින් උදේ පාන්දරම මේ අනුරාධපුර යනවා. මොකද අද මට ක්ලිනික් දවසක්. මම ක්ලිනික් යන්නේ මට පොඩි අසනීපයක් තියෙනවා. ඒකට තමයි ක්ලිනික් යන්නේ. මේ අසනීපේ කිව්වොත් මට කැන්සර් එකක් තිබුණා. ඒක දැන් නම් හොඳයි. සම්පූර්ණයෙන්ම නැහැ. හැබැයි මාස 3න් 3ට ක්ලිනික් තියෙනවා. ලේ චෙක් කරන්න ඕනේ. එහෙම තමයි. ඔන්න අපි දැන් මේ අනුරාධපුරයට ඇවිත් ඉන්නවා. අපි ඉතින් ගෙදරින් එද්දී උදේ 6ට විතර ඇති. කොහොම හරි අනුරාධපුරෙද්දී 8යි කාලේ වගේ වුණා. ඉතින් කොහොම හරි හොස්පිටල් එක ළඟට ආවා. මේ කියන්නේ අනුරාධපුර හොස්පිටල් එක දැන් අපි යන්නේ බයික් එක දාන්න. බයික් එක දාලා ක්ලිනික් එකට යනවා. minutes later. ඔන්න ඉතින් අවසානට ක්ලිනික් එකට ආවා. මේ ක්ලිනික් එකට යනවා කියන්නේ නිකන් මරන්න නිකන් යනවා තමයි. මොකද ඒ තරම් එපා වෙනවා. මම නම් කැමතිම නැහැ ක්ලිනික් යන්න. මොකද සෙනඟ ගොඩක් ඉන්නවා. ඒ වගේම පැය ගාණක් එතෙන්ට එලා ඉඳගෙන ඉන්න ඕනේ. එපා වෙනවා ඉතින්. ගොඩක් වෙලා ඉන්න ගියාම එදා ડોක්ටර්ස්ලා හිටියෙත් නෑ එච්චර. මොනවද අය කරන්න තියෙන්නේ ડોක්ටර්? යන්න. දැන් තියෙන්නේ ගෙදර යන්න. පේනවා නේ අස්සියා කරන වැඩ. ඔන්න කොහොම හරි අවසානට ડોක්ටර් ගාවටත් ගිහින් මේ ඉන්නේ බෙහෙත් ගන්න. 10 hours later. ඔන්න ඉතින් පැය ගාණක් අපි අර ක්ලිනික් එකට වෙලා ඉඳලා අවසානට එළියට ආවට පස්සේ ඉස්සරම ගියේ කන්න. මොකද ගොඩාක් ලොකු බඩගින්න තමයි වෙලාවෙ හිටියේ. උදේට අපි කාලා ගියෙත් නැහැ. ඒ වගේම 12 මාර වෙනකම්ම ක්ලිනික් එකට එලා හිටියා. ඒ නිසා ඉස්සරම ගියේ කන්න. ඊට පස්සේ අපි ගෙදර යන ගමන් වැවක් තිබුණා. ඒ වැව ළඟ වාහනේම ගොඩක් නවත්තලා තිබුණා. ඉතින් අපි ඒ වැවට ගියා බලන්න මොකද්ද කියලා. ඒ වැව දන්නේ නැහැ අපි මොකද්ද කියලා. ගියාට එතෙන්ද ගිහින් ලොකේෂන් බලලා තමයි දැක්කේ ඒ තියෙන්නේ නුවර වැව කියලා. ඇත්තටම මේ වැව හරි ලස්සනයි. ලොකුයි. ලස්සන උනාට වැඩක් නැහැ. මේ වැව බලන්න එන කට්ටිය කාලා බීලා ඒවා එතනම දාලා යනවා. ලන්ච් ෂීට්, ප්ලාස්ටික් බෝතල් ඒවා ගොඩ තිබුණා. හැබැයි මම ඒවා මේ වීඩියෝ එකේ අරන් නැද්ද කොයිද? ඉතින් එහෙම කරන්න එපා. හරි කැතයි. එතකොට වැව ලස්සන උනාට වැඩක් නැහැනේ. එතකොට මේ වැව හරි ලස්සනයි. නිදහස්. එතෙන් ගියාට පස්සේ ඇත්තටම ඔච්චර මම අනුරාධපුරේ ගියා ආවට මේ වැවට ඇවිත් තිබුණේ නැහැ මම. පළවෙනි පාරේ තමයි ආවේ. ඉතින් හරි ලස්සනයි මේ වැව. පුදුමයි හැබැයි මේ වැටෙන අවුව එක මෙච්චර වතුර ගොඩක් තියෙන එක. ඇත්තටම මම හිතුවේ නෑ මෙච්චර වතුර ගොඩක් ඇති කියලා. මේ වැව බලන්න ගොඩාක් සෙනගෙනවා. වන්දනාව යන අය ඉතින් ඒ වගේ අය තමයි ගොඩක් ඉන්නේ. හොටු කැල්ල. පේනවනේ හෙමිනිස්තාවක් හදාගෙන මෙයා යස්සි කරන වැඩ. අපි මෙන්න මේ වැව ළඟට බහින්න තමයි හදන්නේ මෙතනින්. එතන ලොකු ගහක් පෙරලිලා තියෙනවා. මං හිතන්නේ හුළඟට වෙන්නේ නැති. අනේ වන්දා. එතන හරි ලස්සනයි. රැල්ල එනවා ගොඩක් හරියට නිකන් මොහොතේ වගේ. මම ඉතින් මොහොත කියලා හිතා. එතෙන්ටලා හිටියා.
එතන යන්න හිතෙන්නේ මොකද හරි ලස්සනයි එතන. අන්න ඉතින් දැන් මේ අපි ගෙදර යන ගමන් වැව ගාවට වෙලා අපි ගොඩාක් වෙලා හිටියා. ඇති වෙන්නේ නැහැ එතන හිටියේ නැත්තරව. ඊට පස්සේ ගෙදර යන ගමන් පාර අයිනේ තිබුණා මෙන්න මේ වගේ කඩයක්. මෙතන තිබුණේ සියඹලා ජෝසුයි මිංචි. හරි රහයි ඒක. ඊයස්සේ හලාගෙන මම පේනවනේ. හරි රහයි ඒක ඇත්තටම. මම කලින් බීලා තිබුණේ නැහැ. ඇත්තටම මෙහෙම ඕන රස්නේ අවුව නිසා ඒට අවුසර වැඩි. ඒ නිසා මගේ මඟට වතුර තිබා වෙනවා. ආයේ අපි පාර අයිනක තිබුණ උක් ජූස් එකක් බිව්වා. ඒක නම් වීඩියෝ නැහැ. කොහොමරි අපේ ෆෝන් එක ඕෆ් එද්දි ඔය වීඩියෝ ක්ලිප් එක විතරයි තිබුණේ. ඒ නිසා vlog එක මෙතනින් ඉවර කරන්න වෙනවා. ආයේ අලුතෙන් vlog එකක් අරන් එනකම් ඔයාලා පරිස්සමින් ඉන්න. bye.